ආයිබෝවන් කියලා පිළිගන්නවා වෙනද වගේ මදත් ඔයාලා ඔක්කොම ටිච්චිත්ලාර YouTube channel එකට මම ඔයාලට අද කියලා දෙන්නේ ඔයාලා thumbnail එකේ දැකපු විදිහට අපි WhatsApp එකෙන් අමතර app එකක් නැතුව අපි අපේ type කරගන්න දේ එහෙම හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යන් අපේ වීඩියෝ එකට. මතක ඇතුව ටිච්චිත්ලාර YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. මම යන මුලින්ම මගේ WhatsApp එකට ගිහිල්ලා අපි යන්න ඕනේ අපේ chat එක ඇතුළට. ගිහිල්ලා මං මේ විදිහට ටයිප් කරගන්නවා. thumbnail එකේ දැකපු විදිහට අපිට ටයිප් වෙන්නේ නැහැ. අපි දැන් මේ විදිහට ටයිප් කරගන්නේ කොහොමද කියලා බලමු. අපි ඒක ටයිප් කරන්න කලින් අපි යන්න ඕනේ මෙන්න මෙතෙන්ද. අපි ගිහිල්ලා මෙන්න මේ සිම්බල් එක මෙතනින් දෙන්න ඕනි. දීලා අපි ස්පේස් එකක් තියලා අපිට කරන්න තියෙන මේ විදිහට ටයිප් කරගන්න. කැමති එකක් මේ විදිහට ටයිප් කරගත්ත හැකි. ඊට පස්සේ අපි ආපහු මේ විදිහට මෙතන දුන්නාට පස්සේ අපිට මේ විදිහට ටයිප් කරගත්ත හැකි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ මේ පේලිය වුණාට පස්සේ ඊතුරු පේලියට අපි යද්දි අපේ අර විදිහට ටයිප් කරන එක ඒ විදිහටම කන්ටිනියු වීගෙන යනවා. අපිට පුළුවන් මේ විදිහට ඕන එකක් මෙහෙම ලස්සනට ලිස්ට් එක හදාගෙන පිළිවෙලකට මෙහෙම ටයිප් කරගන්න. අපිට පුළුවන් මේක මේ විදිහට සෙන්ඩ් කරගන්න. මම ඔයාලට අද කියලා දුන්නු දේ තේරෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අද මම මගේ වීඩියෝ එක නවත්තනවා. මතක ඇතුව ටිච්චිත්ලාර YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. Thank you.